ශේෂපීටයි. අද පළමුවෙනිදා. අද ජූලි පළමුවෙනිදා. ජූලි මාසයට එළඹෙද්දී ශ්‍රී ලාංකිකයන් වන අපිට මතක් වෙන්නේ කළු ජූලිය, ජූලි කලබලය වගේ දේවල්. ඒ මොකද මේ මාසයේ අපි දකින ඉතිහාසයේ ලේ වැගුරුණු මාසයක්, වෛරයෙන් ක්‍රියා කරපු මාසයක්, ජාතීන් අතර ආරවුල් පටන් ගත්ත මාසයක්, ජීවිත රාශියක් විනාශ වුණු මාසයක්. කතෝලිකයන් වන අපිට මේ මාසය සම්බන්ධ වෙනවා රුධිරය. ඒ මොකද ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී රුධිරයට කැප කරපු මාසය මේ ජූලි මාසය වෙනවා. මේ මාසයේදී අපි මෙනෙහි කරන දෙයක් තමයි උන්වහන්සේගේ ශ්‍රී රුධිරයෙන් අපිව පෝෂණය කරනවා. උන්වහන්සේගේ ශ්‍රී රුධිරයෙන් අපිව පිරිසිදු කරනවා. උන්වහන්සේගේ ශ්‍රී රුධිරයෙන් අපිව උන්වහන්සේගේ ගිවිසුමට තව තවත් ලං කරනවා. ප්‍රියදර සහෝදර සහෝදරියනි, අපි මේ පෝෂණයට, මේ පිරිසිදු වීමට, උන්වහන්සේගේ ගිවිසුමට ඇතුළු වෙන්නට මේ මාසයේදී උත්සාහ කරමු. වෛරය, ක්‍රෝධය, තණ්හාව පැත්තකට තියලා උන්වහන්සේත් එක්ක ගමනක් යමු. මේ මාසයේ අපිට ඒ අවස්ථාවල් අපේ ජීවිතයෙන් වෛරය කරන්නට, මේ මාසේ අපිට අවස්ථාවන්නේ මට මේ මනුස්සයව මරන්න හිතනවා කියලා හිතන අවස්ථාව. මේ මාසේ අපිට හිතේ අවස්ථාවල් මේ මනුස්සයා මැරිලා ගියා නම් ඉවරයි කියලා. ඒත් අපි තේරුම් ගන්නට ඕන දෙයක් තමයි මේ මාසය උන්වහන්සේගේ ශ්‍රී රුධිරයට කැප කරලා අපිට කියන දේ තමයි පෝෂණය කරන්න, පිරිසිදු වන්න, ගිවිසුමට ඇතුළු වන්නට කියලා. මේ දේ අපි ජීවිතයට මේ මාසය පුරාවට ඇතුළු කරගන්නට අපි උත්සාහ කරමු. ඔබට ශේෂ්ඨයි.